හොඳයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා ඔක්කොටම DFCC බැංකුව ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ ඒ කියන්නේ DFCC බැංකුව මම මේන්ටේන් කරනවා ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මේන්ටේන් කරන එක ස්වල්ප ඉන්වෙස්ටිං ෆර්ම් එකේ මම රිටේලර් කෙනෙක් විදිහට. නමුත් මේ කරන වීඩියෝ එකෙන් කිසිම අවස්ථාවක DFCC බැංකුව buy hold or sell recommendation එක කිසිම අවස්ථාවක දෙන්නේ නැහැ. මේක just මේ බහුගිය දවස් කිහිපය ඇතුළත විතර transaction එකක් පින් වව දැනුවත් කරන එක තමයි මෙතන වෙන්නේ. එතකොට DFCC බැංකුව act as the lead arranger in $100 million social loan for Satin Credit Care India. तो मैं Satin Credit Care India කියන්නේ මොකක්ද කියලා බලන්න. ඒතර ඉන්දියාවෙන් credit firm එකක්. ඒතකොට මේ through DFCC බැංකුවේට ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට පැත්ත බලනකොට කොහොමද මෙතන හැතිරෙන්නේ කියලා හිත කල්පනා කරන්න. අපි කතා කරමු මේ සම්බන්ධව මොකක්ද උනේ කියලා. එතකොට ඉන්දියාවේ විශාල සුද්ධ මූල්‍ය ආයතනයක් තමයි Satin Credit Care Network Limited කියන එක. ඉතින් මේකට විශාල USD 100 මිලියන් ණයක් දීලා තියෙනවා DFCC බැංකුව. එතකොට පහසුකම ප්‍රමුඛ සංවිධායක ලෙස තමයි භූමිකාව නිරූපණය කරලා තියෙන්නේ. ඒත් එක්කම ඉන්දියාවේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් හොඳට දන්න හොඳ ප්‍රසිද්ධ බැංකුවක් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට ඉන්දියාවේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ පහසුකම ගෝලීය වශයෙන් පිළිගත් සමාජ ණය මූලධර්ම යටතේ විහිළුගත කරලා DFCC බැංකුවේ දායකත්වයක් මේකට ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා හොඳ විදියට ඉන්වෙස්ටර් කෙනෙක්ට DFCC බැංකුව ඉන්වෙස්ට් කරනවාද කියලා හිතන්න පුළුවන් හොඳ පැත්තක්. මේව ණය මුදින් ලැබෙන ආදායම ඉන්දියාවේ ග්‍රාමීය සහ අර්ධනාගරික ප්‍රදේශවල අඩු පහසුකම් සහිත කාන්තා ව්‍යවසායකයන්ට ඉදිරි ණය ලබා දෙන සඳහා තමයි කටයුතු කරන්නේ. ඒත් එක්කම සියලු දෙනාගේ වර්ධනයට සහ ආර්ථික සමබල ගැනීමට සහාය වීම. ඉතින් DFCC බැංකුවේ අඛණ්ඩ කැපවීම තමයි DFCC keep growing කියන concept එකත් ඒ vision එකත් එක්ක තමයි යන්නේ. ඒ කියන්නේ මේක තමයි tag name එක keep growing. ඒ කියන්නේ විශේෂ කැපවීම තමයි පෙන්වුම් කරන්නේ මේ තුන. ඒ වගේම කාන්තා ව්‍යවසායකයන් කතා කරනකොට ශ්‍රී ලංකාවේ මේ වෙද්දි ගවර්න්මන්ට් එක කලින් පටන් ගත්තා. නමුත් නැවත වතාවක් අලුත් කරලා තියෙනවා. ඒකත් දවස් දෙක තුන් වලින් වෙච්ච දෙයක්. ඒකත් ඔයා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ජාතික ණය සොරකම් ආයතනයේ විසින් NCGIL විතින් ඔයාටත් කාන්තා ව්‍යවසායකත්වයේ ප්‍රමුඛ කරගෙන ලෝන් දෙවි පාසුකම පටන් ගෙන තියෙනවා. මේක එක්ස්ට්‍රා දෙයක් මෙතන කියන්නේ. නමුත් ඒ වගේම එතකොට DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ආයතනික බැංකු ප්‍රධානී මිස්ටර් විජේසිංහ මහතා කියලා තියෙනවා මෙම ඒකාබද්ධ සමාජනය සඳහා අපගේ සහභාගීත්වය DFCC බැංකුවට උපාය මාර්ගීය සම්දිස්ථානයක් වන අතර අපගේ කලාපීය පිළිසටහන පුළුල් කිරීමට සහ බලපෑම් සහගත සියල්ල ඇතුළත් වර්ධනයට සහාය අපි දිගටම කටයුතු කරනවා කියලා. ඒ වගේම කාන්තාවන් සවි බල ගැනීම සහ ආන්තික ප්‍රජාවන් නගා සිටීම සඳහා වන සතින් ක්‍රෙඩිට් කියාහි මෙහෙවර අපි මූලික වටිනාකම් සහ ගැඹුරින් අනුවාද වේ කියලා මේ විදිහට ඒක උපසභාපතිතුමා කියනවා. ඒත් එක්කම තවත් කියන මේ පහසුකම් විශේෂ ස්ත්‍රී පුරුෂ සමානත්වභාවය ග්‍රාමීය සංවර්ධනය ව්‍යවසායකත්වයේ ශේෂ්ත්‍රවල සංවර්ධනය සඳහා ඍජුවම දායක වෙනවා කියලා තියෙනවා. මේම ගනුදෙනුව දකුණු ආසියාවේ බලපෑම් මූල්‍ය සහ දේශ සීමා මූල්‍ය සහයෝගීතාවය සඳහා විශ්වාසදායක හවුල්කාරයෙකු ලෙස ස්ථානගත වීම DFCC බැංකුවේ විකාශනය උපාය මාර්ගය තවත් ඉදිරි ප්‍රමාණය නියෝජනය කරයි. ඒත් එක්කම මෙන්න මේ උනේ එතකොට මේක අනවුන්ස් කරේ ජූනි මාසේ 6 වෙනිදා. 6 අද ඇවිල්ලා ජූනි මාසේ 8 වීකෙන්ඩ් එකේ දවස. ඉතින් 6 වෙනිදා මේක අනවුන්ස්මන්ට් එක ආවේ. අපිට අනවුන්ස්මන්ට් එක ආවේ ඊයේ දිනේ 7 වෙනි එක ඌවල උතුරු පොඩ්ඩක් ඉන්වෙස්ටර් කෙනෙක් විතර මේව හොයන කට්ටිය විදිහට අපිට මේ අයිඩියා එක එනකොට මේක එනකොට එතකොට අවසාන සිකුරාදා දිනේ. ඒ කියන්නේ දිනේ ඇවිල්ලා 5 වෙනිදා. 5 වෙනිදා මෙන්න එහෙම ට්‍රාන්සැක්ෂන් කීපයක් වෙනවා ඩිරෙක්ටර්ස්ලා. ඩිරෙක්ටර්ස්ලා DFCC බැංකුව පර්චේස් කරනවා. මෙන්න මේ විදිහට ජූනි 5 වෙනිදා ඩිරෙක්ටර්ස් account type relevant interest Mr. AL තම්බිනා කියන ඩිරෙක්ටර් relevant interest account විදිහට මේක CSC account එකෙන් බලා පුළුවන් shares මෙතන ජූනි 5 වෙනිදා shares 2,13,520 රුපියල් 115ක මුදලකින් එයා purchase කරන. ඒ වගේම 115 50 ගාන shares 3,320ක් එයා purchase කරන. ඊට අමතරව එතුමාම තවත් මේ 5 වෙනිදාම shares 20ක් 114.75 ගානේ shares 1,19,980ක් 115 කට ටෝටල් එයා මෙතන 1,20,000යි උඩ එකේ ට්‍රාන්සැක්ෂන් එක 2,16,000 2,17,000ක් වගේ ප්‍රමාණයක් එයා කරලා තියෙනවා. shares 2,17,000ක් මෙතන shares 1,20,000ක් shares ටෝටල් 4කට වගේ ආසන්න ප්‍රමාණයක් 3,3,4 ප්‍රමාණයක් එයා ඒ දිනේ පර්චේස් කරලා තියෙනවා. එතකොට මේක වෙලා තියෙන්නේ 6 වෙනිදා. එතකොට මේ 6 වෙනිදා announcement එකක් ලැබෙන්නේ මේ නිසාද DFCC බැංකුව යම්කිසි ඉන්ට්‍රස්ට් එකක් මේක ලබා දීම හැකියාවක් අපිට තියෙනවා. ඒත් එක්කම මෙන්න මේකත් මට කලින් DFCC බැංකුවගේ වීඩියෝ දෙකක්ම කරලා තියෙනවා. ඒ තමයි මෙන්න මේක මට මිස් වෙච්ච දෙයක්. මේකත් මම ඔයාලා දැනුවත් කරන්න ඉන්දියාවේ HDFC බැංකුවත් එක්ක
කරලා තියෙනවා. දැන් DFCC bank has recently established an Indian rupee denominator. මේක 2023 තමයි වෙලා තියෙන්නේ. මේක මම කියව ගන්න. 2023 වෙච්ච transaction එකක්. ඒ කියන්නේ එතකොට DCC බැංකුව මෑතකදී ඉන්දියාවේ HDFC බැංකුව සමග ඉන්දියානු රුපියල නම් කරන ලද නෙස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. නෙස්ට්‍රෝ කියලා ගිණුම account ආරම්භ කරලා තියෙනවා. මේ through ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් වලින් වෙළඳ ගන්නා පාගුම් සැලසීම. එමගින් ශ්‍රී ලංකාවට මාර්කට් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට බූස්ටින් ටූරිසම් වගේ දේවල් වලට ට්‍රේඩ් දේවල් කරගන්න බිස්නස් වලට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වලට ගොඩක් පහසුකමක් ලබන 2023 තමයි මේක වෙලා තියෙන්නේ. මම මේක මෙතන දාන්න හේතුව මට මේක කලින් වීඩියෝ දෙකම කරලා මේක ඔයාලට සෝෂලයිස් කරන්න බැරි වෙච්ච එක තමයි මෙතන හේතුව. ඒත් එකම ඉතින් කල්පනා කරන්න next එකේ DFCC බැංකුවට මේ සිද්ධ වෙච්ච ඉන්ටර්නෙට් ඩිරෙක්ට් බයින් එකක් වුණා. ඩිරෙක්ට් පර්චේස් කරා. ඒත් එකම announcement එකක් එනවා මේ වගේ එකක් 100 USD 100 million ඩොලර් සෝෂල් ලෝන් එකක් ඉන්දියාවට යනවා කියලා ඉවරලා. ඉතින් ඒ through ලොකු අයිඩියක් ගන්න පුළුවන්. මේ තමයි DFCC බැංකුව එක්සිකියුටිව් CEO මිස්ටර් තිමාල් පෙරේරා. එහෙනම් thank you very much මේ වගේ වීඩියෝ එකකින් තව තවත් හමු වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්වෙස්ට්මන්ට් එක කරන් ඉන්න. බොහොම ස්තුතියි කාඩෝ ඉන්වෙස්ටිං ෆර්ම් එක හිටියට.